ආයිබෝන් අපි අද ඉන්නේ ලන්ඩන් වල වික්ටෝරියා ඇල්බර්ට් මියුසියම් එකේ මේ බුද්දිස්ට් බුද්ධ ධර්මයේ පිළිබඳ තියෙන විශේෂිත වූ කොටසේ අපි විශේෂයෙන් මානසික රෝග චිකිත්සාවේ යොදා ගන්න එක ක්‍රමවේදයක් තමයි මේ මනෝ චිකිත්සාව උපදේශනය කියන එක. මේ උපදේශනයේ මානසික රෝගවල සමහර රෝග සඳහා ඊටාම වැදගත් චිකිත්සාංගයක් හැටියට අපේ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුල කතා කරනවා. අපි හැමෝම කතා කරන දෙයක් තමයි මේ බටහිර මනෝවිද්‍යාව වෙන මේ මනෝ උපදේශනය ගැන කතා කරලා තියෙන්නේ. අපේ දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාව එක තැනකදී කතා කරනවා මනුසිත පෙරළමින් මතුවෙන මේ රෝගෙට ගතසිත සැනසුමට ඔසුපැන් යෙදීමට සිත් තුළ ගැටුම නැසුමට බණ දෙසීමට නීලම් මහර වෙදකම මෙහි යෙදීමට මනුසිත පෙරළමින් මතුවෙන මේ රෝගෙට ගතසිත සැනසුමට ඔසුපැන් අපේ ගතේ ලෙඩේට සිතේ ලෙඩේට අපිට බෙහෙත් දෙන්න පුළුවන්. සිත් තුළ ගැටුම නැසුමට බණ දෙසීමට ඔන්න උපදේශනයේ සඳහා අපිට ගන්න පුළුවන් මූලිකම මූලාශ්‍රයක් හැටියට අපේ නීලම් මහර දේශීය පාරම්පරික මානසික රෝග චිකිත්සාවේ විශේෂයෙන් සඳහන් වෙනවා. එතකොට මෙහි එක අංගයක් පිළිබඳව මට කතා කරන්න හිතුණා මේ විශේෂිත කොටස නරඹමින් ඉන්නකොට අපි මනෝ උපදේශනයේදී පාවිච්චි කරන විශේෂයෙන් බෞද්ධ ආයුර්වේද මනෝ උපදේශනයේදී අපි කතා කරනවා සාධාරණීකරණය කියලා විශේෂිත වූ අංගයක්. දැන් අපි දන්නවා අපිට එන ගොඩක් රෝගීන් මේ තමන් අත්පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳ ගොඩක් දුක් වෙනවා. කනගාටු වෙනවා. අනේ ඇයි මටම මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ? ඇල්බර්ට් එලිස් බටහිර මනෝවිද්‍යාවේදී කතා කරනවා මේ why me concept කියලා එකක් ගැන. ඒගොල්ලන්ට මේකෙන් එළියට එන්න හරි අමාරුයි. ඇයි මටම මෙහෙම දෙයක් වුනේ? ඇයි මට විතරක් මෙහෙම දෙයක් වුනේ කියන එක ගැන කතා කරනවා. එතකොට අපි ඒ වගේ රෝගීන්ට අපිට ඒත්තු ගන්නන්න පුළුවන් නම් පෙන්නලා දෙන්න පුළුවන් නම් මේක මේ ඔබට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. මේක මේ ලෝකේ අනිත් මිනිස්සුන්ටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. හැබැයි ඒ වෙලා ඒ අත්දැකීම අත්විඳපු පුද්ගලයෝ නැවත නැගිටලා තියෙනවා. ඒ පිළිබඳ හිත කනගාටු වෙවි පශ්චාත්තාප වෙවි එකතැනම ඉන්න අවශ්‍ය නැහැ කියන එක අපිට යම් කිසි ආකාරයකින් මේ මනෝ උපදේශනයේදී ඒත්තු ගන්නන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වයන් අපිට වෙනස් කරන්න පුළුවන්. සිතුම් පැතුම් වෙනස් කරන්න පුළුවන්. ආකල්ප වෙනස් කරන්න පුළුවන්. ආකල්ප වෙනස් කිරීම හරහා ඔහුගේ චර්යාවට අපිට බලපෑමක් ඇති කරගන්න පුළුවන්. අපිට හොඳම උදාහරණයක් තමයි මේ කිසා ගෝතමීට බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රතිකාරය. ලෝකේ අපිට හම්බ වෙන ප්‍රධානම cognitive behavior therapy එක. අපි කිසා ගෝතමී ඇවිල්ලා තමන්ගේ දරුවට පණ ලබා දෙන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරනකොට බුදුහාමුදුරුවෝ එක්තරා උපක්‍රමශීලීව ඇයට ඒත්තු ගැන්නුවා මේක ඔබ විතරක් අත්විඳපු තත්ත්වයක් නෙමෙයි. මේ මරණය කියන එක අපි හැමෝටම පොදු දෙයක්. පළවෙනි ගෙදරට ගිහිල්ලා අබ මිට ඉල්ලුවා. දෙවෙනි ගෙදරට ගිහිල්ලා අබෑටයක් ඉල්ලුවා. 10 වෙනි ගෙදරට ගිහිල්ලා අබෑටයක් ඉල්ලුවා. 100 වෙනි ගෙදරට ගිහිල්ලා අබෑටයක් ඉල්ලුවා. මෙහෙම යනකොට අර සේවා ලාභියාට තේරුම් ගන්නුණා මේක පොදු ධර්මතාවයක්. මරණය කියන එක, අහිමි වීම කියන එක, වෙන්වීම කියන එක, Tamangen පුද්ගලයෝ ප්‍රියයන් වෙන්වීම කියන එක හැමෝටම පොදු දෙයක්. ඇය දරුවාගේ මලකුණ විසිකලා ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න පටන් ගත්තා. අපි බෞද්ධ ආයුර්වේද මනෝ චිකිත්සාවේ බෞද්ධ ආයුර්වේද මනෝ උපදේශනයේදීත් ගොඩක් මේ වගේ දේවල් පාවිච්චි කරනවා. අපිට පුළුවන් මේ පුද්ගලයාගේ සිතුම් පැතුම් රටාව සුභවාදී පැත්තට හරවන්න, ධනාත්මක පැත්තට හරවන්න. අර ඍණාත්මක අහේතුක චින්තනයෙන් මුදවලා පුද්ගලයාගේ සිතුම් පැතුම් සුභවාදී ධනාත්මක පැත්තට හරවන්න. බෞද්ධ ආයුර්වේද මනෝ චිකිත්සාවේ මේ පිළිබඳ කතා කරනවා. ඉතින් විශේෂයෙන් අපිට හම්බ වෙන මේ විෂාදයේ වැනි රෝගීන් Taman මේ අත්පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳ Tamanට එළියට එන්න අමාරු දුකෙන් ඉන්නවා, කනගාටුවෙන් ඉන්නවා, කනස්සල්ලෙන් ඉන්නවා. මේ ගැන හිත Tamanගේ ජීවිතය සමහරලාට Tamanට එපා වෙන තත්ත්වයක් ඇති වෙනවා. අපි ප්‍රතිකාරයත් සමගම විශේෂයෙන් මම මෙහිදී කතා කරන්න වැදගත්ම කාරණයක් හැටියට එද්දු ගන්න උත්සාහ කළේ මේවා අපේ සම්ප්‍රදාය තුල කතා කරලා තියෙනවා. මේවා අපි බටහිරින් ගෙන්නපු දේවල් හැටියට අපි කතා කළාට අපේ දේශීය පාරම්පරික නීරම් මහර චිකිත්සාව තුල අපි මේවා කතා කරලා තියෙනවා. ඒවා ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. අපි ඒවා චිකිත්සාව සඳහා යොදා ගන්නවා. ඉතින් මෙවැනි වූ කරුණු කාරණා සමගින් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හැමෝටම සුබ දවසක්.